අඬා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියලා හිස අත ගෑවා. ඇයි චුල්ලපන්තක අයියා ගෙදර යන්න කිව්වා. මගේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිහා බලනකොට සංසාරේ හිතපු ඔක්කොම ටික පේනවා. ඔබ යම් දෙයකට කලකිරිලා නම් දවසක් හරි බස් ස්ටෑන්ඩ් එකේ වෙන්න පුළුවන්. දුම්රිය පොලේ වෙන්න පුළුවන්. ඉන්න කාමරේදීන් වෙන්න පුළුවන්. රැකියාව කරන තැනක වෙන්න පුළුවන්. පන්සලක වෙන්න පුළුවන්. කොහේ හරි තැනක ඔබ කලකිරිලා නම් කෙලෙසයකට ඒක බුදුරජාණන් වහන්සේට පේනවා. බුදුරජාණන් වහන්සේ දැක්කා දවසක් මේ චුල්ලපන්තක අතීතේ රජ කෙනෙක් වෙලා ඉද්දින් ලස්සන ඇඳුමක් කිලිටි වෙනවා දැකලා මේ ඇඟ නිසා මේවා කිලිටි වෙනවනේ කියලා කලකිරිලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සුදු වස්ත්‍රයක් මවලා කිව්වා මේක අල්ලලා මේක කිලිටි වෙන්න දෙන්නේ නැහැ කියලා මේක අත ගන්න කියලා. මෙහෙම අතක ගයිනකොට අර කලකිරුණ සංඥාව මේකට එකතු වුණා. එහෙම හිත සංසුන්දුනා. ධර්මය අහපු කෙනෙන්නේ නිකලෙස් වුණා. ඔබ යම් දෙයකට ඇත්තටම කලකිරුණොත් සමහරට ඒකම ඔබට නිවනට උපකාර වෙනවා. බුදුරු ඒවා දකින්නවා. බුදුරජාණන් වහන්සේට වැහිච්ච දෙයක් නැහැ. උන්වහන්සේ අනාවරණ ඥාණයෙන් යුක්තයි. අනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජීවමානව වැඩ හිටියනම් අද වැඩ හිටියනම් මෙතන ඉන්න ගොඩාක් අය මඟපල් ලබලා. ඒකයි අපිට බුද්ධ